මේ බුද්ධ ශාසනයක් ලැබිලා මේ බණපද අහන්න ඇවිල්ලත් අභිධර්ම ඉගෙන ගන්න කවුද කියලා ඇහුවට පස්සේ අත් 10ක්වත් ඉස්සෙන්නේ නැත්තම් පින්වත්නි ඔබ දකින්න යන නිවන කොහෙද තියෙන්නේ? ඔබ මොන බුද්ධ ශාසනයක නිවනක්ද දකින්න යන්නේ? ඔබට මහායානෙන් ගිහිලා නිවන් දකින්නද ඕන? එහෙම මහායානෙ නිවනයි, තේරවාද නිවනයි, සාර්වස්තිකවාදීන්ගේ නිවනයි. එහෙම නිවන් 6ක් 7ක් නෑ. නිවන දකින්නව නම් දකින්න තියෙන චිත්තං චේතසිකං රූපං නිබ්බානමිත සම්පතා. මේ චිත්ත චෛතසික රූප නිර්වාණයන්ගේ යථා ස්වභාවය දැනගත්තු තැන ඔබට හිමි වෙන නිවනක් තියෙනවා මිසක් මෙතන නිවන් 10ක් 15ක් නෑ. එකම නිවන විවිධ අර්ථයන්ගෙන් අර්ථ ගන්නවලා තියෙනවා මිසක්. ඒ නිසා මගේ පින්වත්නි මතක් කරලා මෙතනට මේ ඇවිල්ලා මේ බණපද ටික අනිත් කණෙන් පිට කරලා යන්න එපා. මතක තියාගන්න ඔබ අද ඒක කරයි හරියට අර 10 11 12 13 වසරේ හිටපු අඥාන ළමයෙක් අම්මා තාත්තා කියන එක අහන්න නැතුව පාර ගිහින් වලි වලට පැටලුණා වගේ, ගහ ගන්න එකට පැටලුණා වගේ ඔබ අද මේක කරයි. අභිධර්ම නම් මොනවද කියලා අතහැරලා දාලින්දී, විදර්ශනාව නම් මොනවද කියලා අතහැරලා දාලින්දී. හැබැයි මතක තියාගන්න ඔබට අඩු නැතුව පොලියක් එක්ක වැල් පොලි පිටින් ඔබට දුක් විඳින්න වෙනවා, පසුතැවෙන්න වෙනවා.